අපි දැන් මේ ඉවසගෙන ඉන්නේ යම්කිසි මානසික රෝගී තත්ත්වයක් ඇති ඒකට බේත් අරගෙන හරියයි කිය. මෙතන තියෙන ප්‍රධානම කාරණාව තමයි රාමනාථන් අර්ජුනා කියලා කියන්නේ උතුරු ජනතාවගේ ඡන්දෙන් පාර්ලිමේන්තුවට පත් වෙලා ආපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්. බිමල් රත්නායක කියලා කියන්නේ ජාතික ලයිස්තුවෙන් පිනට පාර්ලිමේන්තුවක් මිනිහෙක්. එතකොට සදාචාරාත්මකව බිමල් රත්නායකට අයිතියක් තියෙනවද ජනතා ඡන්දෙන් ආපු මිනිහෙක්ට මේ විදිහට කතා කරන්න? එක. අනිත් එක තමයි ඇස්පේන් නැති අන්දේකුත් තමන්ගේ ජාතික ලයිස්තුවෙන් පාර්ලිමේන්තුවට ගෙනල්ලා මේ අපි මේ ආබාධ තියෙන මිනිස්සුන්ට මාර විදිහට සලකන දේශපාලන ව්‍යාපාරය අපි අන්දේවත් මේක ඇතුළට ගෙනල්ලා තියෙනවා. අපි දෘශ්‍යාබාධිතයත් අපි ගෙනල්ලා තියෙනවා. නේද? අපි බීරොන්ටත් chance එක දෙනවා. නේද? ශ්‍රවණාබාධ තියෙන මිනිස්සුන්ට අපි chance එක දෙනවා. හරිද? වගේ සීන් එකක මේගොල්ලෝ දේශපාලනය කරේ. හරි. අන්න එහෙම ශිෂ්ටත්වයක් පෙන්වන්න හදපු. ඒ කියන්නේ තමන් තුර නැති ශිෂ්ටත්වයක් අපි කියන්නේ ඒක හැමදාම මේ ඇවිල්ලා පාදඩේ ටිකක් මේ. පාදඩ අශිෂ්ටිය ටික අපි හැමදාම කියනවා. හරිද? මේ ඇවිල්ලා අර අර මිනිස්සු අමුම මරලා බෙල්ල කපලා බැටේ ගහපු හරිද? තමන්ට විරුද්ධව දේශපාලනය කරන මිනිහව මරපු තමන්ට විරුද්ධව දේශපාලන කරපු මිනිහා කට කපපු හරි පවුල් පිටින් මරපු තුන්ඩු කෑල්ලෙන් රටවහපු ඒ පාදඩ දේශපාලන සංස්කෘතියේ මේ තිමිරිගේ ඉපදිච්ච මිනිස්සු තමයි මේ. හැබැයි මේගොල්ලෝ හැවක් පොරවගත්තා මාලිමාව කියලා. මොකද ජනතා විමුක්ති පෙරමුණ කියන නම දැක්කම මිනිස්සුන්ට ඡන්දෙන් හිතෙන්නේ නැහැ. සීනු ලකුණු දැක්කම රතු පාට දැක්කම මිනිස්සුන්ට මතක් වෙනවා මේගොල්ලන්ගේ පාදඩ අශිෂ්ට අතීතය. කාලකන්ණින්ගේ අතීතය මතක් වෙනවා. ඒ නිසා පොරවගත්තා ජාතික ජනබලවේගය කියලා හැවක්. හරි ඔය හරිනිලා බර්නිලා ඔක්කොම ඉස්සරහට දාලා. හැබැයි මේගොල්ලන්ගේ අර පුරුදු සුපුරුදු අශිෂ්ටකම් මේගොල්ලන්ගේ ලේවලින් ජානවලින් එළියට ගියේ නැහැ. අර කැලේ මාරුවාට පුල්ලි මාරු වෙන්නේ නැහැ. දැන් මේ නියම එළියට එනවා සතු ටික. හරි තමන්ගේ ජාතික ලයිස්තුවටත් ආබාධ සහිත මිනිහෙක්ව දාලා ලෝකෙට මේ මහා ලොකු අපි මානුෂීය මිනිස්සු කියලා පෙන්වන්න හදපු ජාතික ජනබලවේගය බිමල් රත්නායකලා අද විරුද්ධ පක්ෂයේ තමන්ට එරෙහිව අදහස් ප්‍රකාශ කරන മന്ത്രിවරුන්ට කියනවා මන්ද මානසිකයෝ කියලා. හරිද? මානසික රෝගයක් තියෙන මිනිස්සු කියලා. එහෙම කියන්න බිමල් රත්නායක කොහෙන්ද අයිතියක්? බිමල් රත්නායක මොන වෛද්‍ය විද්‍යාලෙන්ද මානසික සෞඛ්‍ය ගැන එහෙම ඉගෙනගෙන තියෙන්නේ? බිමල්ට මොකද තියෙන සහතිකය එහෙම කියන්න? බිමල් නොන ඒ සම්බන්ධව මේ වෛද්‍යවරයෙක් විදියට ඔහුට යම් කිසි කාලයක් වැඩ කරලා යම් කිසි අත්දැකීම් ප්‍රමාණයක් තියෙනවා නම් ඔහු ඒ සම්බන්ධව හදාarලා තියෙනවා නම් ඉගෙනගෙන තියෙනවා නම් ප්‍රාමාණික දැනුමක් ඒ සම්බන්ධව ඔහුට තියෙනවා නම් මිනිස්සෙක්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන මානසික තත්ත්වය ගැන කියන්න. ඔන්න අපිට ප්‍රශ්නයක් නෑ. එහෙම කියන්නේ අයිතියක් හරි තියෙනවා ඒ සම්බන්ධව දන්න නිසා කියන. හැබැයි ඒ මොකක්වත් නැති ඡන්දෙවත් ඉල්ලලා පාර්ලිමේන්තුවෙන් බැරුව පිනට පාර්ලිමේන්තුව බිමල් රත්නායකට කොහොමද අයිතියක් තියෙන්නේ? තවත් മന്ത്രിවරයෙක්ට තවත් පුද්ගලයෙක්ට නේද? මානසික ආබාධයක් තියෙනවා. මේ නිකම් මේ නේද? මානසික රෝගයක් තියෙනවා. මානසික ලෙඩෙක් වගේ කතා කියන්නේ.